අම්මා වෙසක් එහෙම කොහමද? අනේ හොඳයි ඔය සීටි එක්කෙනෙක් නම් වීඩියෝ කරන් ගියා උදව් කරනවා කියලා තාම කවුරුත් කාලේ නැහැ. උදව් කරේ නෑ? ඔතන ඔච්චර තියනවාද ඉතින් මේවා? වෙසක් බලන්න ගියාද? මං ගියේ නෑ පුතේ මගේ කකුල මේ අමාරුවක් තියෙනවා. ඒකයි මේක කරන්නේ නැත්නම් මේක වැඩ කරන්නේ නෑ. ගන්න බෑ අතන එල් පාරේ වැටිලා ගන්න. ඔච්චර තියනද අඳුන් කුල්? අතර අම්ම කොහෙද ඒතර මෙහෙද? ආරගම. ඒක ඉදර කියලා ඕනේ කන්න. මෙතනින් දැන් කන්නා මම. ආ. මහන්තෙත් නැති වෙලානේ. ඇයි මොකද උනේ? ගියා වකුගඩුව මාරු යනවා. එතකොට අම්මා තනියම දින්නේ? ආයි මගේ නුඹුරයි. එහෙමද? පුරා මේ මගේ අම්මා නැති වෙලා යා මගේ ගාව තමයි මං යාවලේ. මගේ ගාව තමයි. එතකොට අම්මා මොනුපුරත් එක දින්නේ? පුරා ගිලන් තමයි. දැන් ඔය ටික විකුණ ගන්නකන් දින්නේ? මම මේ ටික විකුණගෙන අර නෝල මාතුන් ටිකක් මේ මම පොතක් නෑ අවශ්‍ය එකක්. ඔතන කීයක් තියනවද? දැන් 14ක් මට දෙන්නකෝ ඔක්කොම ටික. මං ගන්න. ඔක්කොම ටික ගන්නද? සතුටුයිද? අපේ ඉතින් ගොඩක් අපිට එහෙම ගත්තාම අපිට ඉතින් කීයක් හරි පොතක් ලැබෙන එක තමයි හොඳ. මොනුපුරේ වයි දින්නේ එතකොට? කන්න ඕනට ගෙනත් දෙන්නද? කන්න කියන්නේ පුළුවන් නම් මට හා යන්න ගමුද අපි? ඇයි? දන්සල් එහෙම ගෑවේ නෑ? නෑ කියේ නෑ කපුටා මාරු හන්ද. ඒවල් ගාව නම් දන්සකට පාන්දා. ඒක නම් කෑ. මං දැන් මෙතෙන්ට ඇවිල්ලා දැකලා නිකන් ආවේ. කතා කරේ. මේ පැත්තෙන් යනවා. ඔව් මං අර මේ යාළුවෙක් හම්බෙන්න ආවා. එහෙම දැකලා මට මෙතන අවුවේ කරවෙවි ඉන්නවා මට දුක හිතුණා. පුතෙක් දින්නේ. ඒ කියන්නේ මොනුපුර. ඒතකොට ළමයි? තාම අවුරුදු 18යි. මට මගේ දුව තමයි නැත. කෙනයි ඉතියේ. ආත්‍ය වතුවල කට්ටිය වට කියන්නේ මල් කුමාරය කියලා. මම ඔය ගිහිල්ලා ඉතින් මල් දෙනවා. ඒක තමයි කරන්නේ. කාර් කියන්න ඕන බලන්න දාන්න. මං ගිහලා අරන් එන්න මොන හරි අම්මට. ඈ? එන්නේ නැතුව ගියාද කියලා හිතුවා? එහෙම යන්නේ නැහැ. ආ. පිසිත් දෙන මතයාට ගොඩාක් පිසිත් දෙන මේ කරපු සතුටුයි. ගොඩාක් සතුටුයි මට දැන් මේ කරපු දරුවට මට ආටියක් ගන්න නැතුව හිටියේ. එහෙම ගියත් මොනවද ඉතින් මම කතා කරන්නේ? මම නම්බරේ ලියාගන්න. එන මේකට ගහලා දෙන්න. ආ මම. එහෙනම් මම යන්න හරි පරිස්සමෙන් යන්න. to the